සුබ දවසක් ඔබ සැමට. අද අපි ඔබට ගෙනෙන්නේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ විද්වත් සාකච්ඡාව. පරිසරය හා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන ලෝපුරා දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ජුනි 5 වෙනි දින ලෝක පරිසර දිනය ලෙස නම් කරලා තියෙනවා. ඉතින් මෙවර පරිසර දින තේමාව වන්නේ A Global Call for Climate Action යන්නයි. වර්තමානයේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම, පාරිසරික පද්ධති බිඳ වැටීම සහ අධික කාලගුණික විපර්යාස වැනි ගැටලු රැසකට ලෝකයේ මුහුණ දෙමින් සිටිනවා. ඉතින් මේ සඳහා ඇති පිළියම වන්නේ කාබන් විමෝචනය අඩු කිරීම විතරක් නෙවෙයි. අපගේ සමාජ හා ආර්ථික පද්ධති නැවත සකස් කරමින් පරිසරයේ සමග සම්බන්ධතාවය යලි ගොඩ නැගීම බව මෙම තේමාව අවධාරණය කරනවා. ඉතින් එය අපිට මතක් කර දෙන්නේ දේශගුණික විපර්යාස කියන්නේ අනාගතයේ අපි මුහුණ දිය හැකි අනතුරක් නෙවෙයි, එය අද ලෝකයටම බලපාන යථාර්ථයක් වී ඇති බවයි. ඉතින් මේ වැදගත් මාතෘකාව පිළිබඳ වටිනා අදහස් හුවමාරු කර ගැනීමට දේශගුණික විපර්යාස හා ජාතික ප්‍රතිපත්ති තිරසාර සංවර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් මෙන්ම අත්දැකීම් සහිත නිලධාරියෙක් අපි සම්බන්ධ කරගත්තා. ඔහු පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙනිය මහතා. ඔබතුමාව මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. දේශගුණික විපර්යාස කියන්නේ අද ලෝකයට පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවටත් බරපතල අභියෝගයක් වෙලා තියෙනවා. ඉතින් අපි මුලින්ම ශ්‍රී ලංකාවට බලපාන මේ දේශගුණික විපර්යාස පිළිබඳ ඔබගේ අදහසත් එක්ක සංවාදයට ප්‍රවේශය ගමු. ස්තුතියි. දේශගුණ විපර්යාස ගැන කතා කරන්න කලින් මට හිතෙනවා දේශගුණය ගැන පොඩ්ඩක් කතා කරලෙමු. දේශගුණය කියලා කියන්නේ සාමාන්‍ය ස්වභාවිකව අපිට හමු වන වායුගෝලීය තත්ත්වය, වායුගෝලීය ස්වභාවය. ඒ කියන්නේ කොහේ හරි අපි සලකන ප්‍රදේශයක තියෙන පරිසරය ගැන තමයි, පරිසරයේ ස්වභාවය තමයි දේශගුණය කියලා කියන්නේ. එතකොට දැන් අපි ලෝකේ පිහිටලා තියෙන තැන අනුව දැන් ලංකාව නම් සමකය තියෙන නිරක්ෂය ආසන්න කලාපේ තියෙන. ඊට පස්සේ ද්‍රව ප්‍රදේශ වලට යනකොට උත්තර ද්‍රවයේ රටවල් තියෙනවා, දක්ෂිණ ද්‍රවයේ යම් රටවල් තියෙනවා. එතකොට සමහර ප්‍රදේශ මුහුදු ජලය විතරයි හම්බෙන්නේ. එතකොට මේ එක එක ප්‍රදේශය සූර්යාට නිරාවරණය වෙන අනුව දැන් අපි දන්නවා අපි පෘථිවිය තමා වටා කරකැමින් සූර්යා වටේ යන ගමනක ඉන්නේ. එතකොට සූර්යාට මුහුණ දීලා ඉන්න තැන අනුව ඒ රටේ ස්වභාවික පරිසරයේ විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඒක උණුසුම් ප්‍රදේශයක්ද, සීත ප්‍රදේශයක්ද, ඒක ස්වභාවික වෘක්ෂලතා ආදී බොහොම ඝනව වැඩෙනවද, වෙන ජලය සුලභයිද, ගිනි කඳු වගේ තියනවද, ලැබු ගිනි, ඔහොම ගොඩක් විස්තර තියෙනවා. වර්ෂාව ගොඩක් ලැබිලා ගම් වතුර හැදෙනවද, අන්න ඒ විදිහට මේ තියෙන තැන ස්වභාවික වායුගෝලීය තත්ත්වය තමයි දේශගුණය කියලා කියන්නේ. දැන් එතකොට ඇයි අපි දේශගුණ විපර්යාස කියලා එකක් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ? මේ ස්වභාවික වායුගෝලීය තත්ත්වය, ඒ කියන්නේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ ස්වභාවික වායුගෝලීය තත්ත්වය පරිසරයේ වෙනස් වෙලා. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් එහෙම වෙනස් වුණාම අපි කියනවා දේශගුණය වෙනස් වෙලා කියලා. ඒක තමයි දේශගුණික විපර්යාස කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් කිසියම් ප්‍රදේශයකට වර්ෂාව ලැබෙන විදිහක් තියෙනවා. දැන් අපේ රටවල නම් මෝසම් වර්ෂාව, අන්තර් මෝසම් වැසි එහෙම තියෙනවා. හැබැයි ඒවා වෙනස් වෙනවා. එතකොට ඒ ප්‍රදේශවල ස්වභාවයේ පරිසරය අපිට වෙනස් විදිහට දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ ජන ජීවිතය, දැන් ඔබතුමිය බොහොම හොඳ කතාවක් කිව්වා, සමාජීය ආර්ථික පැත්තෙන් අපි මේකට සූදානම් වෙන්න ඕන. ජන ජීවිතයට බලපාම් සිද්ධ වෙනවා. ආහාර නිෂ්පාදනය පුරුදු විදිහට කරගෙන යන්න බෑ. මොකද ඒගොල්ලෝ කාලයක් තිස්සේ හුරු වෙච්ච රටාවක් තියෙනවා. ඒ ප්‍රදේශයේ පරිසරයට අනුව, වර්ෂාපතන රටාවලට අනුව ගොවිතැන් කරන්න වෙනත් ජීවනෝපායවලට. ඉතින් මේ නිසා ඇත්තටම දේශගුණ විපර්යාස කියලා මේ සිද්ධ වෙන ගැටලුව නිසා මුළු ලෝකෙම අර කිව්වා වගේ, ඒක නිසා තමයි Global Call for Climate Action කියලා මේ වතාවේ ජගත් දේශගුණ දිනයට, ජගත් පාරිසරික දිනයට මේ තේමාව තෝරගත්තේ. ඇත්තටම දැනට අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි දේශගුණික විපර්යාස. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයට මේ පරිසර සතියේ මේ පිළිබඳව අදහස් දක්වන්න අවස්ථාව ලබා දුන්නාට. එතුමා වැදගත් කරුණු කිහිපයක් අපිට සඳහන් කළා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම අපේ දෛනික ජීවිතවලටත් බලපෑමින් තියෙන බව එතුමා සඳහන් කළා.
ඉතින් මේ අර්බුදය හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සඳහා විසඳුම් සෙවිය යුතුයි. ඉතින් අධ්‍යක්ෂතුමනි මෙවර තේමාවත් එක්ක දේශගුණික අර්බුදය සඳහා විසඳුම් සෙවීමේදී රජය, පෞද්ගලික අංශය, එවැගේම සාමාන්‍ය ජනතාවගේ භූමිකාව කෙසේ විය යුතුද? ඇත්තටම හොඳ ගැටලුවක්. ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම දැන් මේක ගෝලීය ප්‍රශ්නයක්. ගෝලීය ප්‍රශ්නයක් වුණාම රටක් හැටියට අපිට තනිව ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් රටේ ජනතාව අපිට විවිධ ස්වරූපයෙන් හමු වෙනවා. අපි දැන් රාජ්‍ය ආන්ත්‍රණය තුල ක්‍රියාත්මක වන නිලධාරීන් අපේ රාජකාරිය තමයි ප්‍රතිපත්ති සම්පාදනය. අනිකුත් අපි වගේම අනිකුත් අපිට ආංශික වශයෙන් සම්බන්ධ වෙන ආයතන එකතු වෙලා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එක. ඊළඟට පුද්ගලිකාංශයේ බොහෝ විට ඒගොල්ලොන්ගේ කාර්යභාරය තුල තියෙනවා ඒගොල්ලෝ ලාභය සඳහා ක්‍රියාත්මක වෙන අය අවදානමක් ගන්නවා ආයෝජන සඳහා. ඒතකොට ඒගොල්ලොන්ටත් කාර්යභාරයක් පැවරෙනවා. බොහෝ විට සේවා නියුක්තියෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලිකාංශයේ ඉන්න නිසා අපි කියනවා පුද්ගලිකාංශයට කාර්යභාරයක් පැවරෙනවා. ඊට සිවිල් සමාජය හරි වැදගත්. මොකද දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් නිසා ජන ජීවිතය අවුල් වුණාම ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ දැන් ගම් වතුර ගලපුවාම තමුන්ගේ වාසස්ථාන යට වුණාම තමුන්ගේ කුඹුරු බිම් කෙත්වතු යට වුණාම ඒගොල්ලොන්ට තමයි ආර්ථික ප්‍රශ්න එන්නේ. එතකොට ඊළඟට දේශගුණ විපර්යාස නිසා විවිධ සෞඛ්‍ය ගැටලු සමහර රෝග වාහකයින් ඒගොල්ලෝ පැතිරීම වැඩි වෙනවා. ඩෙංගු වගේ ඒවා. එතකොට මේ ප්‍රශ්නේදී සිවිල් ජනතාවට සිවිල් සමාජයට සාමාන්‍ය පුරවැසියන්ට කැපී පෙනෙන කාර්යභාරයක් කරන්න ඉඩ තියෙනවා. ඊළඟට විවිධ සමාජ කණ්ඩායම්, ශාස්ත්‍රාලීය කණ්ඩායම්, විශ්වවිද්‍යාලවල වෙනත් පාසල් සිසුන් වගේ විවිධ ස්වරූපවල ඒ විතරක් නෙමෙයි දේශීය ජනතාව පවා අපි සම්බන්ධ කරගන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ගේ ඇවතුම් පැවතුම් වෙනස්, ඒගොල්ලෝ සිතුම් පැතුම් වෙනස්. ඒගොල්ලෝ පවා සම්බන්ධ කරගෙන තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. ඒ ඇරුණිට ඇත්තටම ජාතික වශයෙන් අපි එහෙම වැඩ කරාට අපිට ගෝලීය වශයෙන් මේ කටයුතු කරන්න අපිට උපකාර ලැබෙනවා. මොකද ගෝලීය ප්‍රශ්නයක් නිසා. ඒ සඳහා දේශගුණ මූල්‍ය, තාක්ෂණය සහ ධාරිතා වර්ධන හැකියාවන් අපිට ලැබෙනවා. අපි මොකද අපි පැරිස් ගිවිසුම අත්සන් කරපු රාජ්‍යයක් හැටියට අපිට ඒ සඳහා අවස්ථාවල් විවෘත වෙලා තියෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම මම කිව්වොත් මෙහෙම අපි කොහොමද ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නේ? ඒ සඳහා අපේ දේශගුණික ප්‍රතිපත්තිය අපි 2023 යාවත් කාලීන කරා. ඊළඟට අපි හදලා තියෙනවා ජාතිකත්ව වශයෙන් නිර්ණය කරන ලද දායකත්වයන්. ඒ කියන්නේ පැරිස් ගිවිසුමේ රටක් වුණාම අපි කෙලින්ම කියනවා ගෝලීය ප්‍රජාවට අපේ හරිතාගාර වායු විමෝචනය අවම වුණත් දැන් ඔබතුමී මුලදී සඳහන් කරා අපි ඇත්තටම විවිධ පාර්ශ්ව අතර සමාජ ආර්ථික වශයෙන් පුළුල් වැඩපිළිවෙලක් ගෙනියන්න ඕන මේ සඳහා අපේ රට ආරක්ෂා කරගන්න. එතකොට අපි හරිතාගාර වායු විමෝචනය හරිම අඩු වුණත් මොකද දේශගුණ විපර්යාසවලට ස්වභාවික දේශගුණ රටාවන් අවුල් වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ අසීමාන්තිකව හරිතාගාර වායු විමෝචනය. ඒකට සංවර්ධිත රටවල් තමයි කාර්මික රටවල් වගේ කියන්න ඕනේ. හැබැයි අපි 100%කටත් වඩා අඩු ප්‍රමාණයක් ගෝලීය හරිතාගාර වායු වලින් විමෝචනය කරත් අපිට පුළුවන් අනුහුරු වීමේ ශේෂ්ත්‍රය විශේෂයෙන් අපේ සේවා නියුක්තිය වැඩි හරියක් තියෙන ආහාර නිෂ්පාදනයේ තියෙන කෘෂිකර්මයේ පරිසරයේ ඒ වගේ ශේෂ්ත්‍රවලදී අපිට ලොකු කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඉතින් ඒකෙදි සිවිල් සමාජයේ පුද්ගලිකාංශය ඊට පස්සේ රාජ්‍යාංශයේ අනිකුත් අංශවලට සහ ශාස්ත්‍රාලීය කතිකාවල ඉන්න අය සහ හැම කෙනෙකුට විවිධ සමාජ කණ්ඩායම් වලට පූර්ණ කටයුත්තක් පැවරලා තිනවා. අපි අපේ ප්‍රතිපත්තිවල ඒ විවිධ සමාජ කණ්ඩායම් සක්‍රියව දායක කරගෙන මේ වැඩ කටයුත්තට මුහුණ දීලා අපේ ජාතියට ඇති වෙලා තියෙන ව්‍යසනය උදාහරණයකට මේ දේශගුණ පාත්‍රී රටක් දැන් 2017 විතර ළඟ ලොකු ගම් වතුර ඇති වෙලා අපිට ලොකු හානියක් වෙලා අපි දේශගුණ අවදානම් දර්ශකයේ මුලට ආවා. දැන් ඇත්තටම අපි මුල නැහැ. මොකද අපි දේශගුණ අනුහුරු වීම වැඩි කරන්න අපි යම් ක්‍රියාමාර්ග ගන්න නිසා. හැබැයි අපි අනුහුරු වීම අනිවාර්යෙන් අවශ්‍ය පාත්‍රී රටක් vulnerable country එකක්. ඊළඟට දැන් අපි දන්නවා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ දිත්ව සුළි කුණාටුව වුණා. ඒ නිසා ලොකු බලපෑමක් ඇති වුණා. ඉතින් ඒ නිසා දැන් අපිට යම් ආකාරයකට දේශගුණ අවදානම ක්ලයිමේට් රිස්ක් එකකට මුහුණ දෙන්න වෙලා තියෙන නිසාත් අපි මේ විවිධ සමාජ කණ්ඩායම් ඔබතුමී සඳහන් කරන විදිහට සක්‍රියව දායක කරගෙන අපි බලන්න ඕනේ ඒගොල්ලොන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ ස්වභාවිකව නැමියාවක් දක්වන ආකාරයේ යොදාගෙන අපේ ක්ලයිමේට් ඇක්ෂන් එක ගෙනියන්න තියෙන නිසා ග්ලෝබල් කෝල් ෆෝ ක්ලයිමේට් ඇක්ෂන් හරි වැදගත් හොඳ තේමාවක් මේ ජගත් පරිසර දිනයේ. ඔව් මේ අර්බුදයට විසඳුම් සෙවීමේදී සියලු දෙනා එක්ව කටයුතු කිරීම
අවශ්‍යයි කියන එක තමයි එතුමා පැහැදිලි කළේ. විශේෂයෙන්ම එතුමා සඳහන් කළා තරුණ පරපුර ගැන. ඉතින් තරුණ පරපුර අනාගත ලෝකයේ බාර ගන්න තරුණ පරපුර මේ දේශගුණික අර්බුදය සඳහා විසඳුම් සෙවීමට සක්‍රියව දායක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබතුමාගේ අදහස කොහොමද මොවුන් මේ තරුණ පරපුර අපි කොහොමද මේ සඳහා සක්‍රියව දායක කරගත යුත්තේ? ස්තුතියි මංජරි, හොඳ ප්‍රශ්නයක්. එතකොට දැන් අපි හැමෝම කිසියම් තරුණ අවධියක් ගත කරනවා. එතකොට තරුණ අවධියේ තියෙන ස්වභාවයන් ගත්තොත් තරුණයෝ අත්හදා බැලීම් වලට යොමු වෙන්න කැමති. ඊළඟට අවදානමක් ගන්න කැමති. ඊළඟට ඒ කාලේ විවිධ මෝස්තර දේවල්, ලස්සන දේවල් වලට හිත ඇදිලා යනවා වැඩි. ස්වාධීන වෙන්න උත්සාහ කරන වයස. ඊළඟට නව අදහසක් වුණත් හොඳින් ක්‍රියාත්මක කරන්න සංවිධානගත වෙන්න කැමති. ඒගොල්ලෝ අනාගතේ නිර්මාණය කරගන්න අවධියක ඉන්නේ. ඉතින් දැන් ඉන්න තරුණ පරපුර කවදා හරි වැඩිහිටියෝ වෙනවා. එතකොට කලින් හිටපු තරුණ පරම්පරාව වයසට ගිහිල්ලා වැඩිහිටියෝ වෙලා තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ස්වභාවික සම්පත් කළමනාකරණය හොඳට කරා නම් හොඳ පරිසරයක් උරුම වෙනවා. ඒගොල්ලෝ දේශගුණ විපර්යාස වල අහිතකර බලපෑම් ඇති නොවන විදිහට හරිතාගාර වායු විමෝචනය වෙන අඩු වෙන විදිහට පොසිල ඉන්ධන භාවිතා කරා නම් අපිට හොඳ පරිසරයක් තියෙනවා. අපිට හොඳ දේශගුණයක්, හොඳ වර්ෂාපතනයක් ලැබෙනවා. ඉතින් මේ ලැබුණු දේ දායාද කරන්නත් ඕන. ඊළඟට වඩා හොඳ නව්‍යකරණ සහ අලුත් නිර්මාණශීලී අත්හදා බැලීම් වලට යොමු වෙන වයස. ඒගොල්ලොන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද මේ දේශගුණ විපර්යාස කියන එක ගෝලීය ප්‍රශ්නයක් නිසා ඇත්තටම මේන් ගොඩ එන්නත්, මොකද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ අපි ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින ජාතීන් මේ වගේ ගැටලුවක් ඇති කරා නෙවෙයි. අපේ හරිතාගාර වායු විමෝචන හරිම අවමයි. හැබැයි සංවර්ධිත ජාතීන් මහා පරිමාණයෙන් ඒගොල්ලෝ කාර්මික නිෂ්පාදන වල තමයි ඒගොල්ලෝගේ ආර්ථිකයේ විශාල ප්‍රමාණයක් නියෝජනය කරන්නේ. එතකොට ඒගොල්ලෝගේ හරිතාගාර වායු ප්‍රමාණය නිපදවීම වැඩි. එතකොට තමයි අපිට මේ පැරිස් කිව්සුම සහ අනිකුත් දේශගුණ විපර්යාස වලට තියෙන සම්මුති සහ අරමුදල් වේදිකා හරහා අපිට ගොඩක් ප්‍රතිපාදන, තාක්ෂණය, ධාරිතා හැකියාවන් ලැබෙනවා. ඉතින් ඒවට තරුණ පරපුර ඇත්තටම පැරිස් කිව්සුම් පවා තරුණ පරපුර මේකට යොදා ගැනීම සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් නැඹුරුවක් දක්වනවා. ඉතින් අපි අපේ වැඩසටහන් වලට ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නවා, අන්තර්ජාතික සමුළු ඒ වගේ දේවල් වලදී. මේ හැම දෙයකම අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ පරපුරට ඒගොල්ලෝගේ තරුණ ජවයේ නිර්මාණශීලී වැඩසටහන් වලට තියෙන කැමැත්ත යොදාගෙන ඇත්තටම දේශගුණ විපර්යාස සඳහා තියෙන මේ ගෝලීය වේදිකාවල ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ නිසා ඇත්තටම මේගොල්ලොන්ට ආරාධනා කරනවා තවදුරටත් ඕගොල්ලොන්ගේම පණිවිඩයක් හොයාගෙන ඕගොල්ලොන්ට කරන ක්‍රියාත්මක වෙන්න කැමැත්තක් තියෙන ප්‍රදේශවලින් එන්න අපි සමග අත්වල බැඳ ගනිමු. මොකද මේ ග්ලෝබල් කෝල් ඔන් ඇක්ෂන් වල විශේෂිත සමාජ කණ්ඩායමක් හැටියට අපි තරුණියන්ම අඳුනාගෙන තියෙනවා. ස්වේච්ඡාවෙන් එකතු වෙන අයට අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. අනිවාර්යයෙන්. ඇතරම සමාජ මාධ්‍ය භාවිතයනොත් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ තරුණ පරපුරත් සමග. ඔව්, ඒගොල්ලෝ බොහෝ සංවේදී. අතරම ඒගොල්ලෝ වැඩි හරියක් ගත කරන්නේ සමාජ මාධ්‍යත් සමග. අපිට වඩා ගොඩාක් ඒවල භාවිතාවන්. මොකද මේ තාක්ෂණය ඇත්තටම ආශිර්වාදයක් කරගන්න පුළුවන්. අපේ කාලේ වැඩි ප්‍රමාණයක් ඒකට යොමු වුණත් නව දැනුම, අලුත් තාක්ෂණික ක්‍රම හැමදේම ඉතා කෙටි ක්‍රමයෙන් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපිට හරිතාගාර වායු නිපද වෙන දත්ත හොය යන්න ඕන දැන් කෘත්‍රිම බුද්ධිය තියෙනවා. ඊළඟට වෙනත් ආකාරයේ විවිධ මෘදුකාංග තියෙනවා. ඊට පස්සේ දැන් තරුණ පරපුර මේ දේවල් වඩා හොඳින් ග්‍රහණය කරගෙන ඉන්න අයට වඩා හොඳින් මේ වැඩ කටයුතු යොමු වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ හැකියාව අපිට වඩා වැඩි. තාක්ෂණික හැකියාව ඒ ශක්්‍යතාවය වැඩි. ඒ නිසා ඇත්තටම සමාජ මාධ්‍ය වලින් වඩා හොඳ කාර්යභාරයක් කරන්න පුළුවන් තරුණ පරපුරට මේ ග්ලෝබල් කෝල් ඔන් ක්ලයිමේට් ඇක්ෂන් වලදී. ඇත්තටම දේශගුණික විපර්යාසවල බලපෑම අපිට න්‍යායාත්මකව විතරක් නෙවෙයි ප්‍රායෝගිකවත් අත්විඳින සිදු වෙලා තියෙනවා. අධික වැසි, නියඟ, උණුසුම් තත්ත්ව, මුහුදු මට මිහෙල යාම මේ වගේ කාලගුණික විපර්යාස කුෂිකර්මාන්තයේ ජල සම්පත් ඒ වගේම ජෛව විවිධත්වය කියන ශ්‍රේෂ්ඨයන් වලට කොහොමද බලපාන්නේ? අධ්‍යක්ෂතුමනි, ඔබගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? ඔව්, ඉතාම නිවැරදි මංජරි. අපි න්‍යායික පැහැදිලි කිරීමක් මේකට කරාට ඇත්තටම දේශගුණ විපර්යාස සිද්ධ වෙනවයි කියලත් අපි දැනගත්තේ කාලයක් තිස්සේ අවුරුදු 30කට වඩා වැඩි කාලයක් තිබුණු දත්ත මේ භූගෝල විද්‍යාඥයෝ, ඒ ස්වභාව විද්‍යාඥයෝ ඒවා විශ්ලේෂණය කරපුවාම තමයි දීර්ඝකාලීන වශයෙන් උෂ්ණත්වයේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය කරේ. එතකොට ඒ සම්බන්ධ ඒවල
වර්ෂාපතන රටාවට බලපෑමක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා කියලා හොයාගත්තෙත් කාලයක් ගිහලා. ඉතින් න්‍යායික විවරණයක් තිබුණා වුණත් අපේ විසඳුම අනිවාර්යයෙන්ම ප්‍රායෝගික අපිට දැනෙන විසඳුමක් වෙන්න ඕනේ. අපි හරියට මේ ප්‍රශ්නය සඳහා හේතු හොයාගන්න ඕනේ. මොන හේතු නිසා මේ වෙනවද කියලා හොයාගෙන අපි නිවැරදි තිරසාර විසඳුම් හොයාගෙන අපි පාර්ශ්වකාර ගණනාවක් ඉන්න කට්ටිය සම්බන්ධ කරගෙන අපි කලින් කිව්වා වගේ පුද්ගලිකාංශය තරුණ කණ්ඩායම් සිවිල් සමාජය වෙන ශාස්ත්‍රාලීය විශ්වවිද්‍යාල බුද්ධිමතුන් මාධ්‍ය සම්බන්ධ කරගෙන එක මිටකට එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්න ඕනේ. එතෙන්දී මංජරි සඳහන් කර විදියට ජල සම්පත කෘෂිකර්මය ජෛව විවිධත්වයේ වගේ මේ තුන් ශේෂ්ත්‍ර හරි වැදගත්. ඒ ශේෂ්ත්‍ර මොකද අපි ජෛව විවිධත්වයෙන් උණුසුම් ප්‍රදේශයක්. හරි. ඒ කියන්නේ ලංකාවේ 80%කට වඩා වැඩි ප්‍රදේශයක්ම සුවිශේෂී ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. එතකොට ඒ කියන්නේ අපේ ආවේනිකතාව 50% ආයතනය ගොඩක් වැඩි. ආවේනිකතාවය ගොඩක් වැඩි රටක්. එතකොට මේ සුවිශේෂී ජෛව විවිධත්වය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. දැන් දිගින් දිගටම උෂ්ණත්වය වැඩි වේගෙන යනවා නම් උෂ්ණත්වයට සංවේදී ජීවි විශේෂවල වාසස්ථාන නැතුව යනවා. එතකොට අපි පරිසර පද්ධතිය සුපෝෂණය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ තෘණභූමි කළමනාකරණය වෙනත් ආකාරයකට ඒගොල්ලෝගේ වාසස්ථාන ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ජෛව විවිධත්වය අපිට රැක ගන්න පුළුවන්. මොකද මේ උණුසුම වැඩිවීම නිසා සංවේදී ජීවි විශේෂ හානි වී යාම අපිට දැන් වාර්තා වෙලා තියෙනවා. දෙවෙනි කාරණා අපි කෘෂිකර්ම ශාස්ත්‍රය ගත්තොත් අපේ ආහාර සුරක්ෂිතතාවය. මොකද අපි අපේ ආහාර පදනම ආරක්ෂා කර ගන්න ඕනේ. අපිට ප්‍රමාණවත් තරමින් අපේ කුසගින්න නිවෙන්න අපි ආහාර ගන්න ඕන වගේම ගන්න ආහාරවල පෝෂණීය ගුණය ගුණාත්මක බව තියෙන්න ඕනේ. දේශගුණ විපර්යාස දිගට වෙනවා නම් ආහාර නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙනවා. ගම් වතුර සහ නියග නිසා අපේ භෝග වලට හානි වෙන නිසා සහ ආහාරවල ගුණාත්මක බව තියෙන්න ඕන කරන පෝෂණීය ගුණය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අපේ ආහාර පදනම ආරක්ෂා කර ගන්න ඕන. ආහාර සුරක්ෂිතතාව කියන්නේ තමන්ට අතේ ඇති මුදලට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් සඳහා ලබා ගන්න තියෙන හැකියාව ඊළඟට ඒක ප්‍රමාණවත් තරම් ගුණාත්මකව වෙන්න ඕනේ. ඉතින් මේ නිසා අපේ ප්‍රධාන ආහාර භෝගේ වී අනිකුත් භෝග අපේ වෙනත් ශ්‍රේෂ්ඨ භෝග කව්පි කඩල කව්පි මුං ඇට වගේ අනිකුත් එළවලු භෝග ඊට පස්සේ අපේ වැවිලි භෝග ප්‍රධාන වශයෙන් තේපොල් රබර් මේ හැමදේම වර්ෂාපතනය සහ උෂ්ණත්වය මත රඳා පවතින නිසා ඒවා දේශගුණ විපර්යාස නිසා අස්වනු හානි සහ වෙනකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක පදනම ආරක්ෂා කර ගන්න ඕනේ. නැත්නම් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යනවා. මොකද දේශගුණ විපර්යාස නිසා ආහාර නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ එක්ක අපිට ආහාර ආනයනය කරන්න වෙනවා. එතකොට ආයේ අපිට අපේ විදේශ විනිමය වැය වෙනවා. ඊළඟට අපිට මේක අපේ ජනතාව ඒගොල්ලොන්ට ආහාර උද්දමනය වැඩි වුණොත් ඒගොල්ලොන්ට මිලදී ගන්න බැරි වෙනකොට ආහාර පරිභෝජනය අඩු වෙනවා. එතකොට පෝෂ්‍යදායී ආහාර ලැබෙන්න ඕන කරන ගර්භණී මව්වරු, කිරි දෙන මව්වරු, ලදරු අය ඒගොල්ලෝ පෝෂණයට සංවේදීයි. ඒගොල්ලොන්ට මන්ද පෝෂණය වගේ ඇති වෙනවා. ඒ නිසා මේක විවිධාකාරයෙන් ජන සමාජයත් එක්ක බැඳලා තියෙන දෙයක් නිසා අනිවාර්යෙන් මේ පදනම ආරක්ෂා කර ගන්න ඕනේ. ඇත්තටම අපි කෘෂිකර්ම ශාස්ත්‍රයේ දේශගුණ පාත්‍රීභාවය සහ අවදානම තක්සේරු කිරීම සඳහා වැඩසටහන් කරලා ඒ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ අංශවල ක්‍රියාකාරී සැලසුම් වලට අපි අතුරු කරලා තියෙනවා. කොහොමද දේශගුණ පාත්‍රීභාවයට ඔරොත්තු දීලා මේ ප්‍රත්‍යස්ථායීතාවය ඔරොත්තු දීමේ ගුණය වැඩි කරගන්න. ඇත්තටම අපි හිතනවට වැඩිය මේ දේශගුණික විපර්යාස කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් බලපෑමක් කරනවා. අනිවාර්යෙන් කෘෂිකර්මයේ ගොහම භෝග නිෂ්පාදනය වගේම සත්ව නිෂ්පාදනය අපේ ගොවිපල් ඒ කියන්නේ කිරි බිත්තර සහ වෙනත් මාස් වගේ. මොකද ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපිරෙන්නේ බොහෝ විට ගොවිපල් සතුන්ගෙන්. එතකොට ඒවට දේශගුණ විපර්යාස වලට ඔරොත්තු දෙන සත්ව වර්ග අපි හදන්න ඕන. මතක ඇති පහුගිය දිත්ව සුලි කුණාටුවෙන් විවිධාකාර කුකුල් වගාකරුවන් ඒගොල්ලෝගේ කුකුල් කොටු විසින් යට වුණා. ඌරු කොටු යට වුණා. සමහර ගව රංචු පිසින් ජලයට ගොදුරු වුණා. එතකොට ඒක දීර්ඝකාලීනව බලපානවා. මොකද ඒගොල්ලෝ කිසියම් ආකාරයක දැන් ගවයෝ වගේ පරිසර පද්ධති සේවාත් සපයනවා වගේම අපේ ප්‍රෝටීන් නිෂ්පාදනය අපේ බිත්තර මස් නිෂ්පාදනය අඩු වෙනකොට ඒක දීර්ඝකාලීන වශයෙන් පෝෂණ අඩු වීමකට සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමකට බලපානවා. ඉතින් ඒවට අපි සූදානම් වෙන්න ඕනේ. ජෛව විවිධත්වය පැත්තෙන් ගත්තොත් ඇත්තටම අපි බලන්න ඕනේ මොන විශේෂ වඩා සංවේදීද. එක්කෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, යම් ආකාරවලට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව කිසියම්
මේ විතන් සංරක්ෂණයක් කරනවා. එතකොට අපි මේ විශේෂ වලට වෙනත් වාසස්ථාන වලට ගෙනියන් දාන්න පුළුවන්. නැත්නම් ස්ථානීය සංරක්ෂණය වගේ දේවල් කරන එකට ගන්න ඕන. ඇත්තටම ස්තුතිවන්ත වන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වඩා හොඳ කාර්යභාරයක් කරනවා. මොකද තෘණභූමි කළමනාකරණය බොහෝ විට වන අලින්ගේ වාසස්ථාන සුපෝෂණය වගේ කටයුතු සහ අනිකුත් ජීවීන්ගේ වාසස්ථාන ආරක්ෂා කරගන්න යම් වැඩපිළිවෙලක් කරගෙන යනවා. අවසානයේ ඒකත් අපේ දේශගුණ ප්‍රත්‍යස්ථායීතාවය වැඩි කරන්න ඔරොත්තු දීමේ ගුණය වැඩි කරන්න අපි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දේශගුණික විපර්යාසවල බලපෑම කෘෂිකර්මාන්තයට ජල සම්පතට ඒ වගේම ජෛව විවිධත්වය යනි ශ්‍රේෂ්ඨයන් වලට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරනවා. ඒ සඳහා දිගුකාලීන විසඳුම් අවශ්‍යයි කියන එක අධ්‍යක්ෂතුමා මැනවින් පැහැදිලි කළා. නමුත් මෙම දිගකාලීන විසඳුම් ලබා ගැනීමේදී අධ්‍යක්ෂතුමනි ජනතාව අතර දැනුවත්භාවය වර්ධනය කළ යුතුයි. ඒ අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් මේ ජනතාව අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය, පාසල්, ඒ වගේම ප්‍රජා මට්ටමේ ආයතන වලින් මොන වගේ කාර්යයක්ද ඉටු විය යුත්තේ? වැදගත් සමාජ කණ්ඩායම් කොටස් තමයි මේ පණිවිඩය සමාජගත කිරීමේදී ජනමාධ්‍යවල යෙදිලා ඉන්න මාධ්‍යවේදීන්, විද්‍යුත් මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, මුද්‍රිත මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා, වැදගත් කාර්යභාරයක් කරනවා. මොකද ජනතාව කල්තබා දැනුවත් කිරීම නිසා ඒගොල්ලන්ට දේශගුණ විපර්යාස වලින් සහ දේශගුණ විපර්යාස නිසා ඇතිවන ව්‍යසන වලින් දිත්ව සුලිකුණාටු වෙන්න පුළුවන්, නායයාම් වෙන්න පුළුවන්, ගම් වතුර වෙන්න පුළුවන්, නියග නිසා ඇතිවන දීර්ඝකාලීන ජලහිඟේ වෙන්න පුළුවන්. කල්තියා ඒගොල්ලෝ දැනුවත් කරලා ජල සංරක්ෂණය, ගම් වතුර වෙනකොට ආරක්ෂිත ස්ථානවලට යන එක, නායයාම් වලින් වැළකෙන එක, ඒ වගේ දේවල් වලදී මාධ්‍යවලට ලොකු කාර්යභාරයක් පැතිරෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය කියන එක මේ දවස්වල හරි ප්‍රබලයි මතයක් ජනගත කිරීමේදී. ඉතින් ඇත්තටම වඩා වැදගත් වෙනවා නිවැරදි තොරතුරු. ඔවුන්ට ලබාගත හැකි නිවැරදි තොරතුරු වාර්තා කිරීම. මොකද මේ හැමෝම තමුන් වඩා සංවේදී වෙන නිසා, දැන් දිත්ව සුලිකුණාටු නිසා මිනිස් ජීවිත හානි අහිමි වුණා, දේපල හානි වුණා, වගාබිම් විනාශ වුණා. ඒක ලොකු බලපෑමක් වුණා. එතකොට දැන් වඩා දේශගුණ විපර්යාස නිසා අපි බය වෙන ගතිය වැඩි. හැමෝම ජනතාව බියෙන් ඉන්නේ. දැන් වැස්සක් දෙකක් යනකොටම දිගට ගම් වතුර එයිද? මොකද ලොකු විපතක් වුණේ. එතකොට හරි වැදගත් වෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සනාථ කළ තොරතුරු හැකිතරම් හොයාගන්න බලන්න. එහෙම නැත්නම් අන්තර්ජාතික වශයෙන් තියෙන තොරතුරු උනත් ඒවල නිවැරදිභාවය සහ සත්‍යාපනය පිළිබඳ වැදගත් සංවේදී වෙලා ඒ තොරතුරු ලබා දෙන්න. ඊළඟට තොරතුරු සමාජගත කිරීමේදී භාෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද සමහර විට අනවශ්‍ය බියක් නැති වෙන. මොකද දන්නවද? අපි කරන්න ඕන ජනතාවගේ ඔරොත්තු දීමේ ගුණය සහ මූණ දීමේ හැකියාව වර්ධනය කිරීම. ඒගොල්ලෝගේ මෝරාල් එක අඩු වෙන විදියට නැතුව ඊළඟට විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ පාර්ශ්ව යම් ආකාරයක සදාචාරවත් විදියට විවේචනයකට ලක් කරන එකත් හරි වැදගත්. එතන මාධ්‍ය සඳහා මාධ්‍ය සොයුරියන්ගෙන් අපි ඉල්ලන්නේ මේ වැදගත් වටිනා මාධ්‍යකරණයක් අපිට අවශ්‍ය වෙනවා මේ කටයුත්තේදී. අපි විශේෂයෙන්ම අගය කරනවා ඔයගොල්ලෝගේ මැදිහත් වීම. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාමූල සංවිධාන ඒගොල්ලොත් යම් යම් ආකාරයකට අරමුදල් හොයාගෙන, මොකද ඇත්තටම දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ අරමුදල් අපිට ලැබෙන්නේ සංවර්ධන පාර්ශ්වකරුවන් හරහා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානවල ශ්‍රී ලංකා කාර්යාල හරහා. මොකද ඒ වගේ යාන්ත්‍රණයක් තියෙන. ඉතින් ඒගොල්ලොත් ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙලා මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඊළඟට කුඩා සමාජ ක්‍රියාකාරීන්, ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් ප්‍රජාමූල සංවිධාන වගේ අය, ඒගොල්ලොන්ටත් විවිධාකාර ආකාරයෙන් අරමුදල් ලැබෙනවා. පරිසර ගැටලුවක් හොයාගෙන සමාජයේ සජීවීකරණය කරලා, සෝෂල් මොබිලයිසේෂන් කරලා, ඉලක්ක කණ්ඩායම අඳුරගෙන නිවැරදි ක්‍රියාමාර්ග අඳුරගෙන ක්‍රියාත්මක වෙන්න අපේ උදව්ව හැම වෙලෙම ඉල්ලන්න. මොකද අපේ ආයතන සම්බන්ධ කරගන්න මොන විදිහ හරි තාක්ෂණික සහයෝගයක් අවශ්‍ය නම් අපිට මැදිහත් වෙලා දෙන්න පුළුවන්. මොකද ඒ සඳහා විවිධ තාක්ෂණික දැනුම, ධාරිත හැකියාව අපි කරනවා. මොකද අපේ ආයතනත් සක්‍රිය බලගන් වල ශක්තිමත් කරලා තියෙනවා නිලධාරීන්ට මේ අලුත් දැනුම සහ තාක්ෂණික හැකියාවන් ලබා දීලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ඒගොල්ලෝගේ විෂය නිර්දේශවලට ඇත්තටම නව දැනුම ඇතුල් කරන්න ඕන. මොකද මේ දේශගුණ විපර්යාස ශාස්ත්‍රයෙන් නිතර දැනුම අලුත් වෙන ශාස්ත්‍රයක්. මොකද දැන් ඇත්තටම අපිට වියදම අඩු කරගන්න අපි කොහොමද දත්ත සපයාගන්නේ?
දැන් උදාහරණයකට දත් එකින් එක එකතු කරන්න යන්නේ නැතුව දැන් පුළුවන් අපිට ඒරියල් ෆොටෝග්‍රාෆ්ස් යොදා ගන්න. විවිධ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. විවිධ ඩ්‍රෝන් තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ශ්‍රේෂ්ඨ වේගෙන් වර්ධනය වෙවි යන නිසා විශේෂයෙන් අපි ඒ පිළිබඳව දැනුවත් වෙලා අපි මේ ප්‍රශ්නයට සමස්තයක් විදියට අපේ හැකියාවන් දියුණු කරගෙන අපි මුහුණ දෙන්න ඕනේ. මොකද ඇත්තටම ලංකාව කියන්නේ දේශගුණ විපර්යාස වලට පාත්‍රී රටක්. ඉතින් මේ සම්බන්ධව අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න අවශ්‍ය. අධ්‍යක්ෂතුමනි මේ දවස්වල අපි දකිනවා සමාජ මාධ්‍යයේ එල් නිනෝ තත්ත්වය ගැන විශාල වශයෙන් කතා වෙනවා. එයත් දේශගුණික විපර්යාසයේ එක් අතුරුඵලයක්. එහෙම නේද? අපි ඒ සම්බන්ධයෙන් ඇත්තටම පොඩි දැනුවත් කිරීමක් කළොත් ස්තුතියි. ඇත්තටම මේ ගැන කතිකාවක් යනවා. එල් නිනෝ කියලා කියන්නේ සාමාන්‍ය පෘථිවියේ සාමාන්‍ය දේශගුණ තත්ත්වය විශාල වශයෙන් වෙනස් වෙලා ඒක දැනෙන මට්ටමකට ඇවිල්ලා ප්‍රධාන වශයෙන් අපි උෂ්ණත්වයට දැන් උදාහරණයක් හැටියට අපි කියනවා ඕස්ට්‍රේලියාවට ඉහළින් පිලිපීනය වගේ තියෙන ප්‍රදේශවල දකුණු ඇමරිකාවට එහෙම නැගෙනහිර පැත්තට වෙන ලොකු සාගර ප්‍රදේශයක් තියෙනවා පැසිෆික් ප්‍රදේශය පැසිෆික් සාගරය. මේ පැසිෆික් සාගරය හරි වැදගත්. මොකද පැසිෆික් සාගරේ ගොඩබිම් රාජ්‍ය වලින් වට කරපු ප්‍රදේශයක්. ඉන්දියන් සාගරය වගේ නෙමෙයි. දැන් ඉන්දියන් සාගරය අපි බලාගෙන ගියොත් දක්ෂිණ ද්‍රවයට යනකොට ටිකක් හිටුවේ මාලදිවයින් තියෙනවා. ඊට පස්සේ සෑහෙන දුර ගියාම තමයි නව ශ්‍රීලන්තේම තියෙන්නේ. පොඩි දූපත් තමයි තියෙන්නේ. හැබැයි අර පැසිෆික් සාගරයේ ඒ මතු පිට ජලය රත් වීමක් සිද්ධ වෙනවා මේ එල් නිනෝ පටන් ගන්නකොට. එතකොට වෙන්නේ මේ ඒ රත් වූ වාතය දකුණු ඇමරිකාව පැත්තට තල්ලු වෙනවා. ඒ තල්ලු වෙනකොට වෙන්නේ වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා ඒ උෂ්ණත්ව ප්‍රවාහ වැඩ කරනවා දකුණු ඇමරිකාව පැත්තට. එතකොට අර උත්තර ධ්‍රවය පැත්තේ ඉඳන් මේ සමකේ දිහාවකට වේගයෙන් ගලාගෙන එන හමාගෙන එන උණුසුම් තාප ධාරා වැඩ කරන්නේ නැතුව යනවා. ඒවට කියන්නේ වෙළඳ සුළං කියලා. ඒ වෙළඳ සුළං වැඩ කරන්නේ නැතුනම අපිට මෙහි ජල වාෂ්ප ඉහළ වායුගෝලයේ ඇති වෙන්න ඕන කරන ඒ උෂ්ණත්වය අපිට නැතුව යනවා. ජල වාෂ්ප නැතුව යනවා. වෙළඳ සුළං දුර්වල වෙනවා. එතකොට ඒ ජල වාෂ්ප නැති වෙනාම අපේ ප්‍රදේශයට වර්ෂාව අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඇත්තටම මේ සමකය ආසන්න අපේ ප්‍රදේශයට වර්ෂාව අඩු වීමක් වෙනවා. ඒ වර්ෂාව වැඩි වෙනවා දකුණු ඇමරිකාව පැත්තට. පීරු චිලි වගේ රටවල් වල වර්ෂාව වැඩි වෙනවා. ඉතින් ඔන්න ඕක වැඩි කාලයක් සිද්ධ වෙනවා. ඒතකොට එල් නිනෝ තත්ත්වයක් මාස ගාණක් දීර්ඝ නියං කාලයක් අපිට ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වෙනවයි කියලා. මොකද 1800 ශතවර්ෂයකට විතර කලින් තමයි ලොකු එල් නිනෝ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි දැන් අපි බලාපොරොත්තු මේ දැන් එල් නිනෝ තත්ත්වයක් 2026 ඇති වෙයිද කියලා ඒ ගැන කතාවක් යනවා. හැබැයි එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ තමයි කියන්නේ. මොකද මේ දේශගුණ විපර්යාස වලට සම්බන්ධව අනාවැකි පළ කිරීම හරි අමාරුයි. මොකද වායුගෝලීය තත්ත්වය නිතර වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා එල් නිනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් ලංකාව ගත්තොත් ලංකාව වගේ 22 ගුණයක් විතර විශාල සමුද්‍ර ප්‍රදේශයක් අපිට හිමි. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන නිසා සාමාන්‍ය සූර්යාලෝකයට අනුව ජල වාෂ්ප වැඩි වෙලා අපිට නිර්තදිග මෝසම් වැස්ස සහ ඊශාන දිග මෝසම් වැස්සෙන් අපිට වර්ෂාව ලැබෙනවා. ඊළඟට ඒ අතරමැද සංවහන කාලවලත් වර්ෂාව ලැබෙනවා. ඉතින් බොහෝ විට අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක්. එල් නිනෝ නිසා වායුගෝලීය උණුසුම වැඩි වෙනවා. හරි දැන් සමහර වෙලාවල සෙන්ටිග්‍රේඩ් අංශක 40 ගණන් විතර පැනලා යනවා. ඒතකොට 30 ගණන් වුණත් අපිට අමාරුයි දරා ගන්න. සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට වැඩි උෂ්ණත්වයක් අපිට අත්දකින්න පුළුවන් වෙයි ඉදිරි මාස අවුරුද්දක් විතර කාලය. කියන්නේ ලබන අවුරුද්දේ 2027 ජනවාරි පෙබරවාරි විතර වෙනකන් එල් නිනෝ තත්ත්වය බලපායි කියලා පුරෝකථනය කරනවා. එහෙම ආවොත් එතකොට වැඩි උෂ්ණත්වයක් එක්ක හැබැයි වැඩි වර්ෂාවකුත් අපිට ලැබෙනවා. මොකද හේතුව මොකද ඉන්දියානු සාගර කලාපයේ ජල වාෂ්ප වීම වැඩි වෙනවා. අපේ මෝසම් සහ අන්තර් මෝසම් සංවහන වර්ෂාවල් අපිට ලැබේ. දැන් උනත් අපි ඒක අත්විඳිනව නේද? දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් අප්‍රේල් මැයි බොහොම රස්නේ තමයි. හැබැයි ඒක දිගට යනවා. දැන් රැට රස්නේ එළිය වහිනවා. එතකොට මොකද්ද තත්ත්වය තියෙන්නේ? අපේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වායුගෝලීය ජල වාෂ්ප ගතිය වැඩි නිසා අපිට නිතරම දාඩිය දානවා වගේ ඇඟට අපහසුතාවයක් දැනෙනවා. ඉතින් ඕක නාගරික පරිසරයේ ගොඩාක් ළඟ නිවාස තියෙන තැන්වල තාප ආතතිය වැඩි. ඒ නිසා විවිධ ලෙඩ රෝග
මොකද තාපාතතියෙන් සූදානම් වෙන්න නිතර වැඩිපුර ජලය පාවිච්චි කරන්න. දවාලේ ගොඩක් රස් තියෙනවනේ එලි මහනට නොයා ඉන්න. ඉතින් ඒ වගේ දේවල් නිසා තාපාතතියට මුහුණ දීම වැඩි වැදගත්. මේක අලුත් දේශගුණික ගැටලුවක් අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද ඒකෙදි බොහෝ විට ඇත්තටම අපේ නිවාස වගේ ඒවා ඉදි කරන්න ඕනේ. ස්වභාවික සුළං ධාරාවන් ගලාගෙන යන විදියට විදුලි බලය හරි අඩුවෙන් පාවිච්චි කරන විදියට තමයි හදන්න ඕනේ. ඒකටත් අපි හරිත ගොඩනැගිලි පිළිබඳව මාර්ගෝපදේශ මේවා කරලා තියෙනවා. ඉතින් අපි පණිවිඩය ගත්තොත් අපි මේක සාමූහිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එල්නිනෝ තත්වයක් ආව නැතා අපි දේශගුණ විපර්යාස වලට සූදානමින් ඉන්න එක නුවණට හුරු වෙනවා ඉදිරියේදී. ඉතින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේදී ඇතරම මාධ්‍ය නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බව එතුමා විශේෂයෙන්ම සඳහන් කළා. ඇත්තටම දේශගුණික අර්බුදයට වෙසුදුම් සෙවීම අපි සැමගේම සාමූහික වගකීමක් බව ඔබට අවබෝධ වන්නට ඇති. ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙලා වටිනා අදහස් අපි සමග බෙදාගත් පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙනිය මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. A Global Call for Climate Action යන මෙවර පරිසර දීම තේමාව පරිසරය ආරක්ෂා කිරීම හා තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා අදම ක්‍රියාත්මක වීමේ කාලීන අවශ්‍යතාවය අපිට මතක් කර දෙනවා. ඉතින් පරිසරය රැක ගැනීම හෙටට කල් දැමිය නොහැකි වගකීමක් බව ඔබට සිහිපත් කරමින් අද සංවාදය මෙතනින් නිමා කරනවා. තවත් මෙවැනිම වූ හරවත් සංවාදයන් සමගින් ඔබ හමු වන තුරා ඔබට සුබ දවසක්.